අද අපි කතා කරන්නේ 1995 ආපු The Usual Suspect කියන මූවී එක ගැන. මේක ටිකක් පරණ මූවී එකක්. ඒ හින්දාම මේ පරණ හින්දාම ගොඩක් දෙනෙක් මේක මගහැරිච්ච මූවී එකක්. එතකොට අපි ගත්තොත් එහෙනම් අර plot twist කියන concept එක මාර විදිහට use කරලා තියෙන ඒ කාලයට මේක මාරම plot twist මූවී එකක්. හැබැයි මේකේ ආතල් එක තියෙන්නේ අපි අන්තිම වෙනකම් මේක දන්නේ නැහැ. අපි පස්සේ ආපහු බැලුවම අපිට තේරෙන සමහර තැන්වලදී මේක පොඩි ඒවා තියෙනවා. හැබැයි අපි මුලින් බලද්දී අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ඒතර මේ ට්‍රේලර් එකේ මුලින් පෙන්නනවා වගේ මේකේ මේන් කැරක්ටර්ස් 5ක් ඉන්නවා. මේකේ මේ 5 දෙනාම මේ මූවී එකට මාර විදිහට වැදගත් වෙනවා. හරිද? එතකොට මේකේ මුලින් තියෙනවා වගේම නැවක වෙන සීන් එකකින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ඩ්‍රග්ස් තිබ්බ කියලා සැක කරන නැවක් ගිනි ගන්නවා. ඒ ගිනි ගත්තට පස්සේ ඒ නැවේ ඉතුරු වෙන එක මිනිස්සෙක් තමයි ඉතුරු වෙන්නේ. හරිද? ඒ මිනිස්සයා එක්ක ඉන්වෙස්ටිගේට් කරන මම නම ගම් කියන්නේ නැහැ මොකද මේක ස්පොයිල් වෙන හින්දා. ඒතකොට ඒ මිනිස්සයාත් එක්ක මේ ඉන්වෙස්ටිගේට් පාර්ට් එක තමයි මේකේදී යන්නේ. ඒතකොට ඒ මිනිස්සයා ඒ නැවට එනකන් එයාලා 5 දෙනා එකතු වෙලා කොහොමද මේ 5 දෙනා හම්බුනේ? ඊට පස්සේ කොහොමද මේ වැඩේට එයාලා ජොයින් වුනේ? ඊපස්සේ කොහොමද මේ ඩ්‍රග් ඩීලර්ත් එක්ක එයාලා වැඩ කරන්න මේ වුනේ? ඒ හැමදේම කියන්න ගන්නවා ඉන්වෙස්ටිගේට් එක අතරතුරේ. ඒක මේ ස්ටෝරි එකක් විදිහට තමයි මුළු කතාවම යන්නේ. එතකොට එයාලව මුලින්ම කොහොමද කියන්නේ එයාලව හම්බෙන්නේ ජේල් එකේදී. මේ ජේල් එකට කොහොමද 5 දෙනා එන්නේ කියන එක කතාවේ පෙන්නනවා. ඊට පස්සේ ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊට පස්සේ මෙන්න මෙතන මෙයා මේ නමක් කියනවා. හරිද? එයා එක වෙලාවක නමකට බය වෙනවා. හරිද? මේකේ මේන් රෝල් එක වෙන්නන මේ කැරක්ටර් එක නමකට බය වෙනවා. හරිද? ඒ නම තමයි මේකේ තියෙන ආතල් එක. හරිද? ඒ නමට බය වුණාට පස්සේ මේ මිනිස්සයා විස්තරේ කියනවා. ඒ කියන්නේ අපි X කියලා නමක් ගත්තොත් මේ X කියන නම එයා කවුද? එයා මොකද කරන්නේ? එයා ගැන තියෙන කතා මොනවද? ඒ හැමදේම මෙයා මේ ඉන්වෙස්ටිගේටර්ට කියනවා. හරිද? හැබැයි ඒ කතාවම තමයි මේකේ තියෙන වව් එක. හරිද? ඊටසේ අපිට ඒ වව් එක අන්තිමට තමයි තේරෙන්නේ. ඊටසේ එයායි මනුස්සයත් එක්ක වෙච්ච කතාව එයාව කොහොමද කියන්නේ? එයාව ඇයි අතාරින්න බැරි? එයා නිසා තමයි මේ හැමදේම උනේ කියන එක මේ ඔප්පු කරන්න වගේ තමයි කතා කරන්නේ. එතකොට එහෙම තමයි මේ කතාව යන්නේ. හැබැයි අන්තිමට අපිට තේරෙනවා මේ නම තියෙන මිනිස්සයා කවුද? එයා මොකද කරේ? මොකද්ද උනේ? ඇත්තටම අපි රැවටුණා නේද කියලා තියෙනවා. කියන්නේ මේකේ මාර බව එක තියෙන්නේ අන්තිම මේ ෆිල්ම් එකේ අන්තිම විනාඩියක් හෝ එකමාරක් ඇතුළත තමයි අපිට ඒ වව් එක හම්බෙන්නේ. එතකම මේක නෝමල් යන සාමාන්‍ය කතාවක් වෙනවා. හැබැයි මං කියන්නේ වලට අනිවාර්යෙන් මේ කතාව බලන්න. ඒ නම මොකක්ද? මේ ඉන්වෙස්ටිගේටර්ත් එක්ක මෙයාලා මේ තියෙන කමියුනිකේෂන් එක මොකක්ද? ඒතර මේ 5 දෙනා කවුද? ඒ හැමදේම බලා ගන්න පුළුවන්. මොකද මේ ප්ලොට් ට්විස්ට් එක මෙච්චර wow කියන මේ හැමදේම වලට බලා ගන්න පුළුවන්. The Usual Suspect කියන මූවී එක බැලුවොත් ඒ නිසා පරණයි කියලා අතාරින්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේක බලන්න කියලා ආරාධනා කරනවා.